කාර්වල මිල සම්බන්ධයෙන් නොඑක් අය මේ දවස්වල එක එක අදහස් ඉදිරිපත් කරනවා මම දැකලා තියෙනවා YouTube වල. සමහරු මිල වැඩි වෙනවා දැන් තමයි ගන්න හොඳම කාලේ, සමහරු මිල අඩු වෙනවා තව පස්සේ වැඩි වේවි වගේ අදහස් ප්‍රකාශ කරනවා. මේ පිළිබඳ අදහසක් ඉදිරිපත් කිරීමට තමයි මම දැන් ලෑස්ති වෙන්නේ. මගේ අදහස කාර්වල මිල මින්පසු දිගින් දිගටම හිමින් සීරුවේ අඩුවීමට නියමිත බවයි. ඒකට හේතු ගොඩක් තියෙනවා. ඒන් ප්‍රධාන හේතු කිහිපයක් සාකච්ඡා කිරීමටයි මම උත්සාහ කරන්නේ. වාහන ආනයනය නවතා අවුරුදු 5කට පසුව වාහන ආනයනයට පටන් ගත්තා. ඒ කාලේ වෙනකොට වාහන ගැනීමේ පිපාසාවෙන් හිටපු කණ්ඩායමක් හිටියා. ඕනම මිලක් ගෙවලා වාහනයක් ගැනීමට උත්සාහ කරන කණ්ඩායමක් හිටියා. ඒක නිසා ඒ වෙලාවේ කියන්නේ ලංකාවේ කවදාවත් නොවන වැඩිම මිලට වාහන විකුණුණා. මේක තමයි ලංකාවේ ඕනෑම කාලයක තිබිය හැකි ඉහළම මිල. මින්පසු දිගින් දිගටම හිමින් සීරුවේ වාහන මිල අඩු වෙන එක තමයි සිදුවන්නේ. ඒ කියන්නේ මෙතෙක් කලක් රාජ්‍ය බලය හෙබවූ, ඒ කියන්නේ හොරකම් වලට මූලිකත්වය දුන්නු පාලකයන් නැවත බලයට පැමිණෙන තාක්කල් පැමිණියහොත් ඇර එතෙක් දිගටම වාහන මිල අඩු වෙන එක ස්ථිරව සිදුවන දෙයක්. ඒට හේතු ගොඩක් තියෙනවා. අපි කීපයක් සාකච්ඡා කරමු. එකක් තමයි ඔය මම කලින් සඳහන් කරන ලද කියන්නේ වැඩිම මිල ලංකාවේ වැඩිම මිල අවස්ථාව. ඒ කියන්නේ අවුරුදු 5ක් පමණ ආනයන නොකර ඉඳලා ආනයනය කිරීම හේතුවෙන් වාහන ගැනීමේ පිපාසාවෙන් හිටපු අය කණ්ඩායමක් වාහන ගැනීම. මේක පිළිබඳව ඒ කාලේ මිලට ගන්න කෙනෙක් නැති වෙයි කියා බොහොම ආර්ථික ඔස්තාල්ලයිම කිව්වා. නමුත් මම ඒ කාලේ නෑ. එහෙම ගන්න කණ්ඩායමක් ඉන්නව කොච්චර මිලට ආවත් ඒ නිසා මුල් කණ්ඩායම විකිනෙනවා කියලා. අන්න දැන් තමයි ඒක අවසන් වෙලා තියෙන්නේ. දැන් එහෙම පිපාසාවෙන් හිටපු කණ්ඩායම වාහන මිලදී ගැනීම අවසන් වෙලා තියෙන්නේ. දැන් ඊළඟ කණ්ඩායමට ඔය මිලට වාහන මිලදී ගන්න බෑ. ඒ වගේම මිලදී ගන්නෙත් නෑ. ඒක නිසා තමයි වාහන වෙළඳපොළ නැවතිලා තියෙන්නේ. දැන් වාහන වෙළඳපොළ නැවතිලා වාහන දැන් මිල අඩු වීමට නියමිතයි. අඩු උනේ නැත්නම් ගන්න කෙනෙකුත් නෑ. මොකද දැන් ඔය මිලට වාහන ගන්න කෙනෙක් දැන් ලංකාවේ නෑ. දැන් වාහන ගන්න උවමනාව තියෙන අය ගන්නේ ඔయిత අඩු මිලකට ආවොත් පමණයි. ඒක නිසා දැන් මේ තත්වයන් යටතේ පරණ වාහන මිල පවා මිල වැඩි කරා එක නොගැලපෙන මිල වැඩි කිරීමක් අධික ලාභ ලැබමින් දැන් ඒකත් අඩු වෙනවා. අනිවාර්යයෙන්ම පරණ වාහන මිලත් ඔය හැම මිලක්ම හිමින් සීරුවේ අඩු වෙමින් යනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. කියන්නේ දැන් වාහන ඔය මිලට වාහන මිලදී ගැනීමට කණ්ඩායමක් නෑ. දැන් මිලදී ගාමනවට සිටින කණ්ඩායම ඊට අඩු මිලට තමයි වාහන මිලදී ගැනීමට නියමිතව තියෙන්නේ. ඒක නිසා වාහන මිල දිගින් දිගටම අඩු වෙනවා. එහෙම මිලදී ගැනීමට කණ්ඩායමක් නොමැති නිසා. පැරණි වාහන මිල නොගැලපෙන මිලකට තමයි මෙතෙක් කලක් විකුණුනේ. ඒකත් එමෙන් අඩු වෙනවා. දැන් ඒකට තවත් හේතුවක් තමයි දැන් අලුත් වාහන මිලම අඩුවීම හේතුවෙන් පැරණි වාහනයක් ගැනීමට වඩා අලුත් වාහනයක් ගැනීම වාසිදායක බව කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒකත් තව මිල අඩු වෙන බවට හැඟෙන නිසා මිලදී ගැනීමෙන් වැළකී ඉන්නවා. තවත් හේතුවක් තමයි දැන් බොහෝ දෙනෙකුට යම් ඉඟිවලින් තේරෙනවා වාහන මිල අඩු වීමට නියමිතයි කියලා. ඒ නිසා දැම්ම වාහනයක් ගත්තොත් Tamanට අර මෙතෙක් කලක් වාහනයක් ගැනීම ආයෝජනයක් හැටියට තිබුණු දේ නැති වෙලා යනවා. මින් ඉදිරියට අනිවාර්යයෙන්ම වාහනයක් මිලදී ගැනීම ආයෝජනයක් වෙන්නේ නෑ කිසිසේත්ම මින් ඉදිරියට. ඒක නිසා වාහන මිලදී ගැනීම
මින් ඒක හේතු වෙනවත් අඩු වෙනවා තව දුර අඩු වෙනවා කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා ඒක නිසා වාහන මිල අඩුවීම දිගින් දිගටම සිදු වෙනවා තමත් එකක් තමයි ලෝක වෙළඳපොලේ ලෝකයේ වාහන නිෂ්පාදකයන් ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් වාහන නිෂ්පාදකයන් ප්‍රමාණය ඉහළ යාමත් එම වාහන නිෂ්පාදකයන් විශාල වාහන ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමත් හේතුවෙන් ලෝක වෙළඳපොලේ මිල පහළ බැසීමට නියමිතව තිබෙනවා. ඒක නිසා අනිවාර්යෙන් ඉදිරියට වාහන මිල දිගින් දිගටම හිමින් සීරුවේ පහළ බැසීමට තමයි ඉඩ තියෙන්නේ. එහෙම පහළ බැසලා යම් අවස්ථාවක ස්ථාවර වෙනවා. නමුත් දිගින් දිගටම පහළ බසින එක තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා ජනතාව ඒ ගැන සැලකිල්ලෙන් තමන් වාහනයක් ගන්න ඉන්නවා නම් කරන එක තමයි හොඳ. තමන්ගේ තමන්ට මුදල තියෙන ආකාරයට මිලදී ගැනීම තමයි කල යුත්තේ. ලීසින් විශාල ලීසින් මුදල් වලට වාහන මිලද ගැනීමෙන් වළකින්න ඕන. නමුත් මාගේ අන්තිම යෝජනාව තමයි වාහන මිලදී ගැනීමේ හැකියාවක් දැනට තියෙන අය ඒ කියන්නේ විශාල ලීසින් දාන්නේ නැතුව වාහනයක් මිලදී ගැනීමට හැකි අය මේ අවස්ථාවේ වුණත් වාහන මිලදී ගැනීම සුදුසු ක්‍රියාවක්. එතකොට අනිත් අයටත් වාසියක් වෙනවා.